ඔය උතනින් නවත්තන්න. කීයද අංකල්? සීයයි මැඩම්. මෙන්න. ඉන්න ටික. මෙන්න රස කැවිලි කන්න. ඇයි මේ? මගේ පුතා රේල්වේ විභාගේ පාස් වුණා. ඇත්තද? මොකද්ද හම්බුනේ ග්‍රේඩ් එක? ඒ ග්‍රේඩ් එක. එහෙනම් රස කැවිලි බෙදන්නම ඕන. මම පුතා වෙනුවෙන් මේ හැමදේම කළේ. හැම සතේම එයා වෙනුවෙන් කැප කළේ. අද මට හරිම සතුටුයි. හරිම අමාරුවෙන් එයාට ඉගැන්නුවේ. මම උදේ රෑ නොබලා මේ රස්සාව කරේ එයාගේ ඉගෙනීම වෙනුවෙන්. අද හිතෙනවා මගේ ඔක්කොම ප්‍රාර්ථනා ඉෂ්ට වුණා කියලා. එයා රස්සාවට ගියාම හැම වගකීමක්ම එයාට දීලා බය නැතුව ඉන්නවා. මේ රික්ෂෝ රස්සාව අත්හරින්න පුළුවන් වෙයි. හරි අංකල් මම යනවා. මැඩම් මේ ප්‍රයිවට් පාකින් එකක්. අර පැත්තෙන් දාන්න. අංකල් ඔයා ටික කාලෙකට කලින් රික්ෂෝ එලෙව්ව නේද? ඔව් මැඩම්. ඔයා කොහොමද දන්නේ? අනේ අංකල් මට රස කැවිලි දුන්නේ. ඔයාගේ පුතාගේ රේල්වේ එක්සෑම් පාස් වුණ සතුට වෙනුවෙන්. ඒත් ඔයා මෙතන මොනවද කරන්නේ? රස්සාව කරනවා. ඒක මට තේරෙනවා. ඒත් මෙහෙ ඔයාට රික්ෂෝ එකක් තිබුණා නේද? එතකොට එදා කිව්වේ පුතාට රස්සාව ලැබුණාම ඔක්කොම වගකීම් වලින් නිදහස් කියලා? මම මොකක් හරි වැරදි දෙයක් ඇහුවද? නැහැ මැඩම්. ඔයා කිසිම වැරදි දෙයක් ඇහුවේ නැහැ. මට මගේ ජීවිතය ගැන ටිකක් කලකිරුණා. ඇයි අංකල් මොකද? ජීවිතේ සමහර දේවල් තියෙනවා. ඒවා අපි කියන තරම් හොඳට වෙන්නේ නැහැ. අංකල් එහෙම කියන්නේ ඇයි? මම මගේ වගකීම් පුතාට දෙන්න හීන දැක්කනේ. පුතා ඒව බාර ගන්න බැහැ කිව්වා. ඉතින් ඒකයි මේ රස්සාව කරන්නේ. තාත්තා මම කලින් මේ ගැන කිව්වේ නෑ. හිතුවේ රස්සාව හම්බුනහම කියන්න. රියා කියන්නේ බොහොම හොඳ කෙල්ලෙක්. අපි දෙන්නේ ඉස්කෝලේ කාලේ ඉඳන් දන්නේ. ඉතින් තාත්තා එයාව එකපාරක් හම්බ වෙමුද? හරි පුතා. රස්සාව හම්බ වෙලා මාස 2යි ගියේ. ඊළඟ මාසේ එයා කසාද බැන්දා. ඊට පස්සේ එයා මට කිව්වා තාත්තා දන්නවනේ මේ නගරේ ජීවත් වෙන එක කොච්චර අමාරුද කියලා. එතකොට රියාගේ අයියත් අපිත් එක්ක ඉන්නවනේ. ඉතින් 4 දෙනෙක්ට කොහොමද හැමදේම මං කරන්නේ? ඉතින් ඒකයි කිව්වේ ඔය රස්සාවක් කරන්නකෝ. පොඩි රස්සාවක් වුණත් කමන්නේ නැහැ. කවුද රස්සා දෙන්නේ මට? මගේ රික්ෂෝ එකත් ඔයාට රස්සාව ලැබුණම විකුණලා දැම්මා. අනේ ඔයාලකට පය වෙන්න එපා. මම මැනේජර් එක කතා කළා. ගාඩ් රස්සාවක්. ඔයාට පාඩුවේ ඉන්න තියෙන්නේ. හොඳ පඩියකුත් ලැබෙයි.